බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා හොයනවා මේ තෙල මොකක්ද? එතකොට ඔක ගොඩක් ප්‍රසිද්ධයි. මාතර ගාල්ල කොළඹ වගේ ප්‍රදේශවල හරියට ප්‍රසිද්ධ තෙලක්. ඒ කිසිම දෙයක් ගහෙන් කඩන තැන ඉඳන් බිමට දාන්න බෑ, යකඩ මිශ්‍ර කරන්න බෑ. ආමුදුරෝ දැන් නම් ඉතින් වැඩේ වරද්දා ගන්න යන්නේ කිව්වා. මොනවද අපිට ලැබෙන්නේ අර කලින් කිව්වා වගේ ජනප්‍රසාදයේ වරදාන වරප්‍රසාදේවට අමතරව? මේ තෙලෙන් අපිට ලැබෙන ගුණය තමයි අංක 1 ආකර්ෂණය. දුක් විඳින අය අද අපි ළඟට ඇවිල්ලා යමක් කරගෙන ගියාම කියනවා එදා අපිත් ඕක විශ්වාස කරේ නැහැ. හයි බෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ටීවී සිහනද නරඹන සහෘද හිතවතුන් සියලුම දෙනාට. සති කිහිපයක් පුරාවට අපි රාජ තෙල් ගැන සඳහන් කිරීමක් කරා. රාජ තෙල් 3ක් ගැන අපි කිව්වා. අපි අද කතා කරන්නේ රාජ තෙලක් ගැන නෙවෙයි. නමුත් වර්තමාන ජන සමාජයේ බොහෝ දෙනෙක් හොයන, බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්න, බොහෝ දෙනෙකුට වැඩ සිද්ධ වුණ තෙලක් ගැන. ඒ තමයි මාතාංගේශ්වරී තෛලය. මාතාංගේශ්වරී තෛලය ගැන කතා කරන්න වෙනද වගේම අපි තාමත් ගෞරවයෙන් දු ආරාධනා කරා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය කැලේගම රතන විසුද්ධි වෙද හාමුදුරුවන්ට. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ. තෙරුවන් සරණයි. අර මේ ප්‍රධාන රාජ තෙල් අතර තෙලක් නෙවෙයි මේ තෙල. නමුත් බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා හොයනවා මේ තෙල මොකක්ද, අපිටත් මේ තෙලේ ආනුභාවය ශක්තිය බලය ලබා ගන්න පුළුවන්ද කියලා. අපේ හාමුදුරුවෝ ඔව් ඇත්තටම ගත්තහම ඔය මහා මාතාංගේශ්වරී රාජරාජ වශී තෛලය කියලා තමයි ඔකට කියන්නේ. එතකොට ඔක ගොඩක් ප්‍රසිද්ධයි. මාතර ගාල්ල කොළඹ වගේ ප්‍රදේශවල හරියට ප්‍රසිද්ධ තෙලක්. මොකද ඕකේ තියෙනවානේ මහා මාතාංගේශ්වරී කියලා යන්ත්‍ර 7ක්. එතකොට යන්ත්‍ර 7 තිබ්බට මහා මාතාංගේශ්වරී තෛලය කියන එක කිසි තැනක නැහැ. දැන් මමත් පොත්පත් පරිශීලනය කරනවානේ. ඒතකොට මට ඔක පුස්කොළ පොතකින් ඇත්තටම හම්බෙලා නැහැ. මා ළඟ තියෙන මා ළඟත් පොත් 500ක් විතර තියෙනවා. ඊට පස්සේ මුද්‍රිත පොත් 1875 ඉඳන් තියෙනවා. ඒකවත් නැහැ. ඒකට ඊට පස්සේ ඕක දැන් අපි හෙව්වා. ගොඩක් හෙව්වා හොයාගෙන යනකොට විශේෂයෙන්ම අංගම් ගුරුවරයෙක්. එතුමා බොහොම ප්‍රසිද්ධයි ලංකාවේ. එතුමාට කිව්වට පස්සේ කිව්වා පොඩි හාමුදුරුවෝ ඕක තියෙනවා. මම පුළුවන් නම් ඔබතුමාට මට ඕක අරන් දෙන්නකෝ කියලා. ඊට පස්සේ එතුමා තමයි මට ඒ පන්සලේ නම කිව්වොත් ඒකත් ප්‍රසිද්ධයි. අදාළ ගුරුතුමාගේ නම කිව්වොත් ඊටත් වඩා ප්‍රසිද්ධයි. ඔව්. ඉතින් එතුමා ඊට පස්සේ මට වට්ටෝරුව එව්වා. ඉතින් මම වට්ටෝරුව බැලුවා. වට්ටෝරුව බලලා ಗುಣපණත් බැලුවා. ක්‍රමවේද ටික බැලුවා. ඒකේ මන්ත්‍ර ටිකක් තිබ්බ ඇත්තටම. ඉතින් මගේ හිතට කිව්වා මේක හරි වට්ටෝරුව. මොකද මම ගොඩක් වට්ටෝරු හෙව්වා. නමුත් මට හම්බෙච්ච වට්ටෝරු එක්ක බලද්දී ඊට වඩා වැඩි ප්‍රමාණයක් මේකේ ඖෂධයක් තියෙනවා, ගුණක් තියෙනවා, ක්‍රමවේදයක් වෙනස්. දැන් මහා මාතාංගේශ්වරී තෛලය කියලා තෙලක් තිබුණාට මේක හදන ක්‍රමවේදයක් වට්ටෝරුවක් කිසිම තැනක තිබුණේ රටේ ප්‍රසිද්ධ අංගම් ශාස්ත්‍රය ප්‍රගුණ කරපු සහ උගන්වන ගුරුවරයෙක්ගෙන් තමයි මේ දේ ලැබුණේ ඔබ වහන්සේට. ඔබ වහන්සේ මේ තෙල හදනවා. ඔව්. ඉතින් එතුමාට පින් සිද්ධ වෙන්න ඕනේ. එතුමා දුන්න පන්සලේ නමත් කිව්වා මම ඒ නායක හාමුදුරුවන්ටත් පින් දුන්නා. මොකද හරි වටිනවනේ. ඒ වගේ ශේස්ත්‍රවල ඉන්න අය උදව් කරනවා කියන්නේ බොහොම කලාතුරකින්. ඒක ඔබතුමාට අමුතුවෙන් මම කියන්න ඕනේ නෑනේ. ඉතින් මම ඊට පස්සේ මගේ ගුරුවරුන්ගෙන් ඇහුවා. ගුරුවරුන්ගෙන් ඇහුවාම යාළ ළඟ තියෙන වට්ටෝරුවත් මේ හා සමානයි. හැබැයි මේකේ වෙනසක් තිබ්බා. තෙල සකස් කරලා තෙල පදම් වෙනකොට මේක රත්තරණින් හදපු මහා මාතාංගේශ්වරී යන්ත්‍රයක් රන් කෙන්දේ බැඳලා තෙලට දාන්න ඕනේ. ඔක තමයි විශේෂත්වය. දැන් අනිත් මාතාංගේශ්වරී වට්ටෝරු වල ඒ කතාව නැහැ. අතන විශේෂත්වයක් තිබ්බ නිසා මම ඒකම ගත්තා හොඳයි කියලා. පස්සේ මම හදන්න ක්‍රමවේද ටික බැලුවා. එතකොට ඕකෙදී විශේෂයෙන්ම අපි ඒකෙදිත් පන්සලක් තෝරගත්තේ. පන්සලේ අලුත් මණ්ඩපයක් හදලා බොහොම පිරුවට ලස්සනට පිරිසිදුව අර උපචාර විදි ඔක්කොම දක්වලා ඊට පස්සේ අපි ඔකේදී රන් තැඹිලි තෙල් ඕනේ. එතකොට ඔතනදී රන් තැඹිලි වලත් විශේෂත්වයක් තියෙනවා. මේ මාතාංගේශ්වරී තෙලට ගන්නේ දැන් අපි හැමෝම දන්නේ කැපුවාම රෝස පාට එක.
පොත්තත් රෝස පාට එක. ඕක තමයි අපි රන් තැඹිලි කියලා ගන්නෙ. මේකේ රන් තැඹිලි විදිහට ඕක ගන්නෙ නැහැ. කොළ පාට පොත්ත කැපුවාම රෝස පාට. එතකොට මේ විශේෂත්වය තෙලට හින්දා නැත්නම් අතන රන් තැඹිලි කියන්නේ අරකට. නමුත් මේ තෙලට ගන්න ඕනේ ඒක. ඒකත් සුලභයිද අපි හඳුනන්නේ? ඒක සුලභයි. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කිසිම දෙයක් ගහෙන් කඩන තැන ඉඳන් බිමට දාන්න බෑ, යකඩ මිශ්‍ර කරන්න බෑ. එතකොට අපි කඩලා ඕක ගෙනල්ලා ඊට පස්සේ බිම තියන්නේ නැතුව උඩ ලී මේසෙක තියලා ලී උලකින් උල් කරලා ඊට පස්සේ ලී මේකෙන් පළලා ලී හිරමණෙන් ගාලා ඒ වතුර වලින් කිරි මිරිකලා ඒ කිරි මුට්ටියට දාලා ඒකෙන් තෙල් හිඳලා ඒ තෙලට තමයි කල්ක ටික එකතු කරන්නේ. මේ හොයාගන්න අමාරුවක් නැහැ. නමුත් ඒ ක්‍රියාවලිය ටිකක් විතර සංකීර්ණයි. මොකද හේතුව ඕක හින්දිනකොට මට අපේ මහත්තයා ගොඩක් අය කිව්වේ හාමුදුරුවෝ දැන් නම් ඉතින් වැඩේ වරද්ද ගන්න යන්නේ කිව්වේ. මොකද හේතුව මාතාංගේශ්වරිය වැරදිවට හින්දොත් ඌ හිඟන්නෙක් වෙනවා. හරියට හින්දොත් උගේ සියලු ප්‍රසිද්ධිය ලැබෙනවා. මම හිතනවා මාතාංගේශ්වරිය සමහර විට මහා මාතාංගේශ්වරිය හින්දට පස්සේ තමයි මට රායතරංගනිය, හෙනරාජ, ඉරුදැපන ඒ වගේ තෙල් වලට යන්න පුළුවන්. මේ බිම් මට්ටම සැකසෙන්නේ සමහර විට මම හිතනවා. මොකද ඒකෙන් මට තේරුණා ලොකු ප්‍රසාදයක්, ආකර්ෂණයක්, තවත් මගේ වටපිටාව සැකසීමක්, දෙවියන්ගේ ආශිර්වාදයක් ඒ පැත්ත මට ලැබුණා. දැන් අපේ හාමුදුරුවෝ කියනවා මේ මහා මාතාංගේශ්වරී තයිවිඩිය රංගම් ගුරුවරයාගෙන් ලැබුණු වට්ටෝරුව අනුව සකසනවා. එහි තිබෙන විශේෂත්වය තමයි රන් සුරයක්, රන් කෙන්දක යන්ත්‍රේ මහා මාතාංගේශ්වරී යන්ත්‍රය ඇඳලා ඒක වෙනම ඖෂධ තියෙනවා. ඒ ඖෂධ වලින් කළු මැදලා ඒක රන් කෙන්ඩේ බැඳලා තෙල පදම් වෙනකොට තෙලට දාලා ගන්න ඕනේ. තෙලට දාලා ගන්න ඕනේ. ඒක ගන්න ඕනේ නැත්නම් තෙලෙම තියෙන්න අරින්න ඕනේ. නෑ පදම් වෙලා ඉවරුනහම ගන්නවා. ඒ කියන්නේ විනාඩි 5ක් 10ක් වගේ තියෙනවා. පදම එනකොට අපි දන්නවා. දැන් පදමක් එන්න කලින් වෙදකමේ ක්‍රමවේද තියෙනවනේ ඒක අපි. එතකොට දැක පුරුද්ද, කළ පුරුද්ද, පළ පුරුද්ද තියෙද්දී සුවඳ තුලින් අපි දන්නවා දැන් නම් තෙල හරි තමයි. දැන් පදම ළඟයි. එතකොට සබහාදාමේ විපර්යාස. ඒක වහිනවා. හයියෙන් වහිනවා ඊළඟට විදුලි කොටනවා ගස් කොළන් වල ස්වභාවය වෙනස් වෙනවා හුළඟ හමනවා ඒ වගේ විපර්යාස තියෙනවා. එතකොට අපි අවබෝධ කරගන්නවා දැන් තෙල පදම් වෙන්නේ දැන් දැම්මහම හරි කියලා. අපි හැමදෙරෝනේ මේ ඇයි මේ මහා මාතාංගේශ්වරී තෛලය හදන්න ටිකක් විතර අපහසු අර ක්‍රියාවලිය අපහසු නිසාද නැත්නම් නෑ ඔතනදී ගැටලු දෙකක් තියෙනවා. එක තමයි ඔක හදනවා නම් හරියටම චාරිත්‍ර විදි කරන්න ඕනේ. ඒ කියන්නේ උපචාර චාරිත්‍ර විදි නොකළොත් වස් වදිනවා. කියන්නේ මාතාංග කියන දේවතාවියගේ යම් වසක් වැදුනොත් අර මම කීවේ ඔහු නැත්තටම නැති වෙනවා. දැන් මේ මාතාංගේශ්වරී කියන නමත් එක්ක දැන් අපි තෙල් වර්ග තුනක් ගැන කතා කරා. ඒ තෙල් වර්ග තුන අපිට ගොඩක් සමීපයි. නමුත් මහා මාතාංගේශ්වරී කියවම පස්සේ ඉන්දියානු සම්භවයක් වගේ දෙයක් මට දැනෙනවා. චූටි එහෙම ගැටලුවක් තියෙනවා ඇත්තටම. සමහර අවස්ථාවල ඉන්දියානු සම්භවයක් තියෙනවා. සමහර තෙල් වර්ග දැන් ඔය අපි හිතමු තෙයෝරුවත් දෙමළ භාෂාවෙන් තමයි හරි වට්ටෝරුව ලියලා තියෙන්නේ පුස්කොලේ. ඊට පස්සේ තමයි සිංහල භාෂාවට එන්නේ. එතකොට සමහර විට මාතාංග කියන දේවතාවියත් සමහර වෙලාවට Hindu ක්‍රමයට වෙන්න පුළුවන්. මොකද ඒකේ තෙල පදම් වෙනකොට යාග හෝම Hindu ක්‍රමයේ කරන්න ඕනේ වෙනම පිළිවෙත් තියෙනවා. එතකොට සමහර විට වෙන්න පුළුවන්. තෙලේ තියෙන විශේෂත්වය ගැන නැවතත් කතා කරෝතින් වහන්සේ කෙටියෙන් කිව්වට තව මොනවද විශේෂත්වය අපේ ජනතාවට මේ තෙල ලබා ගන්න පුළුවන්ද? ඒ ලබා ගන්න ක්‍රමවේදයක් තියෙනවද? ඉස්සෙල්ලාම අපි කතා කරමු තෙලේ තියෙන විශේෂත්වය මොනවද අපිට ලැබෙන්නේ? අර කලින් කිව්වා වගේ ජනප්‍රසාදයේ වරදාන වරප්‍රසාදේවට අමතරව මොනවද අපි හඳුනන්නේ? ඇත්තටම මහා මාතාංගේශ්වරී තෙල ගොඩක් තියෙන්නේ දැන් ඕකට කැලෑ ඖෂධ දෙන්නේ නැහැ. විශේෂත්වය ඒකයි. දැන් තෙලේ විශේෂත්වය වෙන්නේ ඔය තෙලට කිසිම කැලෑ ඖෂධයක් එන්නේ නැහැ. ඕකට අර රන් තැඹිලි හිඳගත්ත තෙල් එකට වෙනම කල්ක තියෙනවා. අපි කල්ක කියන්නේ වෙදකම අනුව කිව්වොත් කුඩු වර්ග කියන්නකො. සුදු හඳුන් නම් සුදු හඳුන් කුඩු කරලා ගන්න එකට අපි කියනවා කල්කයක්. කුඩු ටික. ඒ ටික ඔක්කොම එකතු කරලා ඉවර වෙලා අඹරනවා. අඹරලා ඉවර වෙලා ඒ ටික තෙලට දානවා. අන්න ඒක තමයි කල්කේ. අර ඖෂධ ටික එකතු කිරීම. එතකොට ඔය තුලින් තමයි තෙල නිෂ්පාදනය වෙන්නේ. එහෙම නැතුව වෙන කසාය දාලා
කොළ වර්ග කොටලා දාලා එහෙම සිද්ධාන්තයක් මෙතන නැහැ. එතකොට මෙතනට සම්පූර්ණ අපි දාන්නේ ආකර්ෂණ ඖෂධ. අම්බර, කස්තුරි, ගෝරෝචන, කුංකුමප්පු, එළවරා ඒ වගේ තමයි මට මතක ඒ රන් රිදී මුතුමැණික් ඒවා තමයි එන්නේ. එතකොට මේවා ප්‍රායෝගිකව ගත්තාම ඔක්කොම ආකර්ෂණ ඖෂධ. එතකොට මේ විදිහට සකස් කළාට පස්සේ මේ තෙලෙන් අපිට ලැබෙන ගුණය තමයි අංක 1 ආකර්ෂණය. මිනිස්සු අතර ජනප්‍රවාදය තුල මිනිසුන් අතර ප්‍රසාදය, කීර්තිය, එතකොට ගොඩක් දුරට ඕක ප්‍රසිද්ධයි ධන දාන්නයට. කියන්නේ අපි හිතමු නිවසේ වන්දනා කරන ස්ථානය තුල තියලා තියන්න පුළුවන් නම් ඒ නිවසට මාතාංග කියන දේවතාවියගේ ආශිර්වාදය ලැබෙනවා. ආකර්ෂණය ලැබෙනවා. ඊළඟට ශ්‍රියාවට, gedara ශ්‍රියාවට අපි හිතමු gedara යම්කිසි ඇස්වහ කටවහ දෝෂ තියෙනවා නම් ඒව දුරු වෙන්න. අපි හිතමු ධාතු මන්දිරයක බුද්ධ වන්දනා කරන ස්ථානයක තියෙනවා නම් දෙවිවරුන්ගේ ආකර්ෂණය වැඩිපුර එතනට ලැබෙන්න. ඔය වගේ ක්‍රියාපටිපාටියකට පුළුවන් ඊට අමතරව තරංග විභාග ජය ගන්න ඉන්ටර්විව් වලට යනකොට ඒ වගේ විශේෂ අවස්ථාවලත් ඕක භාවිතා කරන්න පුළුවන්. හොඳයි. දැන් මේ මාතාංගේශ්වරී, මහා මාතාංගේශ්වරී තෛලය ගැන උන්වහන්සේ මේ විදියට කියනකොට මේ අනිත් එක ඕකේ විශේෂත්වයක් තියෙනවා මට කියන්න අමතකුණා. ඕක හදනකොට කාන්තාව සම්බන්ධ කරන්න බෑ. එක මේද කෙනෙක් අහන්න පුළුවන් ඇයි මේ මාතාංග කියන දේවතාවිය නම් බැඳෙන්නේ ඇයි කාන්තාව බැරි කියලා. නමුත් ඒ සමහර මූලාශ්‍රවල එන න්‍යායවල් තියෙනවා. ඒ න්‍යායවල් අපිට වෙනස් කරන්න බෑ. එතකොට ඒකේ විශේෂත්වයක් තමයි කාන්තාවක් උයන ආහාර ගන්න බෑ ඒ දවස් ටිකේ. කාන්තාවක් ඒ සීමාවට සම්බන්ධ කරගන්න බෑ හදලා ඉවර වෙනකන්. විශේෂයෙන්ම කිරිබත් වගේ දේවල් උදේට ආහාරයට ගන්න ඕනේ. එතකොට මස් මාංශ වලින් පිලාපිඩු වලින් තොර වෙන්න ඕනේ. ওই කාරණා අනිවාර්යයි. එතකොට ඔය කියන સિદ્ધාන්ත අපි ඔක්කොම භාවිතා කරලා එතන උයාගෙන අපේ දරුවෝ උයලා කිරිබත් උදේ ආහාරයට අරගෙන කාන්තාව සම්බන්ධ කරගන්න නැතුව ඔක්කොම පිරිමි දරුවෝ සම්බන්ධ කරගෙන තමයි සකස් කළේ. අපේ හාමුදුරුවනේ අපේ ටීවී සිහනද නාලිකාව හරහා මහා හින රාජ තෛලය, ඒ වගේම මහා රාජ තරංගනී තෛලය, ඒ වගේම ඉරදපන තෛලය මේ ගැන කතා කරා. මේවා මේ රාජ තෙල් අතර තියෙන තෙල් වර්ගනේ. එතකොට මේ තෙල් ලබා ගන්න යම්කිසි සුදුසුකමක් තියෙන්නට ඕනිනේ. එතකොට ඒ සුදුසුකමම මහා මාතාංගේශ්වරී තෛලය ලබා ගන්නත් තියෙන්න ඕනිද? නැත්නම් ප්‍රතිපත්තිකරුක ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුළුවන්ද? ඔව් ඇත්තටම මහා මාතාංගේශ්වරී තෙල දියුණු ආකර්ෂණයේ පැත්ත මූලික වෙන නිසා ග්‍රහපල වලටත් හොඳයි. ඒතර සාමාන්‍යයක පොදුවේ ඕන කෙනෙක්ට පුළුවන්. ඒ කියන්නේ ලොකු කුඩා ભેදයකින් තොරව පුංචි දරුවාගේ සිට පලන් දාන්න පුළුවන්. නමුත් රාජ තෙල් මහරජ තරංගනී හැර අනිත් රාජ තෙල් සමහර අවස්ථාවල පොඩි අයට පලන් දාන්නේ නැහැ. එතකොට මේකෙදි හැම ගැටලුවක් නැහැ. මේක පොදුවේ ඕන කෙනෙක්ට පුළුවන්. ලොකු කුඩා බාල මහලු ඕනෑම කෙනෙකුට ස්වාමින් වහන්සේ කියූ පරිද්දෙන් මහා මාතාංගේශ්වරී තෛලය ලබා ගන්න පුළුවන්. අපි හැමදෙරෝනේ මේක පළඳින්නද නැත්නම් අර ක්‍රම කිහිපයක් තියෙනවා කියවනේ. සාමාන්‍ය හැම තෙලක්ම මේ ක්‍රම වලට පුළුවන්. ඉතින් මම කියන්නේ සමහරු දැන් අපෙන් තෙල් අරගෙන එකතුවක් කරගෙන යනවා. يعني අපේ දරුවන්ට මතු අනාගතයට මොකද හේතුව ආයි මාතාංගේශ්වරී තෙලත් මං හදන්නේ නැහැ. මොකද ඒ කරපු කැපකිරීම ගැන හිතුවාම මට ආයි දෙපාරක් ඒ තෙලකට යන්න බෑ. හදන ඕනම කෙනෙක්ට අපි කියන්නේ මේ විෂය තුල ඉන්න ඕනම කෙනෙක්ට කියන්නේ අහන්න අපි උදව් කරනවා. මොකද මේවා රැකෙන්න ඕනේ. හොඳයි. ඉදිරි අනාගතයේ වෙනුවෙන් මහා මාතාංගේශ්වරී තෙල් තාමත් රැකිලා තියෙනවා අපේ වෙද හාමුදුරුවෝ ළඟ. ඒ ටික පෙන්වන්න තමයි මේ හදන්නේ. එතකොට මේක තමයි මහා මාතාංගේශ්වරී තෙල පොඩි ප්‍රමාණයක් මෙතන තියෙන්නේ. එතකොට මේක නිකන් රත්තරන් පැහැයට හුරු රත්තරන් පැහැයකුත් කියන්න බෑ කහ පැහැයට වගේ නිකන්. ඔව්. එහෙම පේන්නේ නැහැ චුට්ටයි තියෙන්නේ. මොකද මේ අද තෙල් ගෙනල්ලා නැහැ. ඒක තමයි අත. يعني භාවිතා කරන්න අපි ටික ටික ගන්නෙ. මොකද අර තියෙන බෝතලේට යමක් දාලා ගන්නවට වඩා මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි අපි භාවිතාවට ගන්නෙ. හොඳයි. සමීප ඡායාරූපයක් ලබා ගන්න පුළුවන්ද? චුට්ටයි තියෙන මට බයයි තවත් ළඟ මේ බිමට ගන්න මේ වැටුනොතින් කියලා.
නමුත් ඔබට අවශ්‍ය ප්‍රමාණයේ තෙල් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනෑම කෙනෙකුට බාල මහලු වැඩිහිටි ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුළුවන්. තිරේ දිස්වන අංකයට කතා කරන්න. අපේ හාමුදුරනේ මේකත් මේ රාජ තෙලක් නොවුන නිසාවෙන් කූරිය කරන්න පුළුවන්ද කියලා වගේ ප්‍රශ්නයක් අහන්න. මගේ කිසිම গুপ্ত තෙල් කිසිම දෙයක් මම කුරේ කරන්නේ නැහැ. ඒක සුදුසු නෑ. මොකද මේ මහා මාතාංගේශ්වරී තෙල කියන්නේ ප්‍රධාන තෙලක්. රාජ තෙල් 7න් පසුව තියෙන ඊළඟ තෛල කියන කොටසේ තියෙන මහා තෛලවල ප්‍රධාන තෙලක්. හොඳයි. පළවෙනි වැඩසටහනේ දෙවෙනි වැඩසටහනේ මේ කතාව කිව්වා. ඔබ විදේශගත නම් ඔබට පුළුවන් ස්වාමින් වහන්සේට කතා කරලා කඩවතට පැමිණිලා සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ කඩවත උන්වහන්සේ කාර්යාලයේ ඉන්න නැත්නම් අනුරාධපුරයේ පන්සලේ තමයි වැඩ වාසය කරන්නේ. කඩවතට ඇවිල්ලා විදේශගතව ඉන්න ඔබට ලබා ගන්න පුළුවන්. නැවතත් පනදගෙන ඔබට විදේශයන් වලට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට ලංකාවේ කෙනෙක්ගේ මාර්ගයෙන් ස්වාමින් වහන්සේ ළඟට ඇවිල්ලා අදාළ තෙල් ටික අරගෙන ඔබට තවත් ලංකාවෙන් යන කෙනෙකුගේ අතෙහි තමයි මේ තෙල් ටික යවන්න පුළුවන් වෙන්නේ. එයත් කුරිය කරන්න බෑ. මේ සමහර ගුරුකුලවල න්‍යායන් තියෙනවා. ඒ න්‍යායන් වලට පටහැනිව අර හිටපු පොලිස්පතිතුමා නීතිය නවන්න පුළුවන් කිව්වා වගේ අපේ හාමුදුරුවනේ මේ දේවල් එක සෙල්ලම් කරන්න බෑ. එපා ඒක කරන්නත් එපා. මොකද හේතුව සමහර තෙල් වර්ග එක්ක මේවා කියද්දී සමහරු අපිට hina වෙන්න පුළුවන්. හැබැයි මේ වලින් දුක් විඳින අය අද අපි ළඟට ඇවිල්ලා යමක් කරගෙන ගියාම කියනවා එදා අපිත් ඕක විශ්වාස කරේ නැහැ කියලා. හොඳයි. මාතාංගේශ්වරී තෛලය ලබා ගන්න කැමති නම් බාල මහලු වැඩිහිටි ඕනෑම කෙනෙකුට උන්වහන්සේට කතා කරන්න, වෙලාවක් වෙන් කරගන්න, උන්වහන්සේගේම සුරතින් පළඳවා ගන්න පුළුවන් රන් සුරයක් ඔබට අවශ්‍යයි. ඔව් අනිවාර්යයෙන්. රන් සුරයක් අවශ්‍යයි. ඒ තරම් ප්‍රබලයි මේ තෛල. මේ ඕනම තලක් උන්වහන්සේ ළඟ තියෙන රාජ තෙල් වේවා මේ තෙල් වේවා ඒ ඊටමත් ප්‍රබල ඖෂධීය ගුණාත්මක තෛලයන් තියෙන එක නිසා ඔබට පාවිච්චි කරන අවස්ථාව තියෙනවා. ඔබට පුළුවන් තිරේ දිස්සන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් තියන්න. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් දුරකථන මතමක් ලබා දීලා ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා මේ තෙල් ඔබේ ආරක්ෂාව ඔබේ සුඛ විහරණය වෙනුවෙන් තියා ගන්නට පළඳවා ගන්නට. අපි හාමුදුරනේ ස්තුතිවන්ත වෙනවා. අපි එහෙමනම් ආයෙ දවසක හමු වෙමු. මෙවැනි කතා බහකින් රටට ලෝකයට වැදගත් වන ඊටමත් බොහෝ දෙනා ප්‍රිය කරන විෂයක් තමයි අපි මේ විදියට කතා කරන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.